හෙලෝ ඔයාලා හැමෝටම ආදරෙන් පිළිගන්නවා The Voice of the Universe YouTube channel එකට. ඉතින් මම මුලින්ම මතක් කරන්න කැමතියි ඔයා මගේ මේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් The Voice of the Universe මේ channel එක පුරාවටම සිදු කරන්නේ විශ්ව ආකර්ෂණ නීතිය, විශ්වයේ තියෙන රහස්, විශ්වයේ තියෙන මඟ පෙන්වීම් පණිවිඩ හරහා ඔයාගේ ජීවිතේ ලස්සන කරන්න උදව් කරන එක. ඉතින් මේ විශ්වයේ තියෙන ලස්සන දේවල් වලින් ඔයාගේ ජීවිතේ ඉතාම සාර්ථක කරගන්න, ඔයාගේ සිතුවිලි ධනාත්මක කරගන්න, ඔයාගේ මුළු ජීවිතේම සාර්ථක කරගන්න ඔයා කැමති නම් දිගටම මේ channel එකත් එක්ක එකතු වෙන්න. The Voice of the Universe channel එක subscribe කරලා තියාගන්න කියලා මේ මොහොතේ ඔයාලට ආදරෙන් මතක් කරනවා. හරි. ඉතින් මම ඔයාලට කියන්නම් අද උදේන්ම මට විශ්වයෙන් පණිවිඩයක් ලැබුණා. ඒ තමයි සෙවීම නතර කර විඳීම ආරම්භ කරන්න. ඉතින් මේක විශ්වයේ තියෙන ලස්සන රහසක්, විශ්වයේ තියෙන ලස්සන නීතියක්. ඉතින් අද මම මේ වීඩියෝ එක හරහා ඔයාලට මේ විශ්වයේ පණිවිඩය ඔයාලත් එක්ක බෙදා ගන්න තීරණය කළා. ඉතින් අපි කතා කරමු මේ පණිවිඩය ගැන. ඉතින් මේ සෙවීම නතර කර විඳීම ආරම්භ කරන්න කියන මේ පණිවිඩය ඇතුලේ තියෙන්නේ ඊටාම ගැඹුරු අදහසක්. මේක ආධ්‍යාත්මික වශයෙන් වගේම මනෝවිද්‍යාත්මකවත් ගොඩාක් ගැඹුරු අදහසක් තියෙන දෙයක්. ඉතින් මේකෙන් අපිට කියන්නේ සරලවම කිව්වොත් ඔයාගේ මානසික අවධානය, ඔයාගේ ફોකස් එක තියෙන තැන වෙනස් කරන්න කියන දේ. ගොඩක් අය මෙන්න මේ වගේ ලොකු වැරැද්දක් කරනවා මේ විශ්ව ආකර්ෂණ නීතියත් එක්ක ගනුදෙනු කරද්දී. ඒ තමයි ගොඩක් අය මෙන්න මේ විදිහට විශ්වයෙන් හැම වෙලේම ඉල්ලීම් කරනවා. කොහොමද? මට සල්ලි ඕනේ, මට නිදහස ඕනේ, මට සතුට ඕනේ, මට ලස්සන වෙන්න ඕනේ, මට අරවා ඕනේ, මේවා ඕනේ. මෙන්න මේ විදිහට ඉමක් කොනක් නැතිව විශ්වයෙන් ඉල්ලීම් කරනවා ගොඩාක් අය. ඉතින් මේ විදියට ඔයා යමක් සොයනවා කියන්නේ ඉතාමත් දැඩි ලෙස, ඔයා විශ්වයෙන් ඉල්ලනවා කියන්නේ ඉතාමත් දැඩි ලෙස ඔයාගේ යටිසිතට ඔයා පණිවිඩයක් දෙනවා තමන් සතුව මේ දේ නෑ කියලා. තේරුණාද? ඔයා මේ විශ්වයට දෙන වයිබ්‍රේෂන් එක තමයි හිඟකම කියන, ඔයා ඉල්ලන දේ පිළිබඳ හිඟකම කියන වයිබ්‍රේෂන් එකක් තමයි ඔයා විශ්වයට, ඔයාගේ යටිසිතට මේ විදියට ඉල්ලීම් කළොත් ඔයා සිද්ධ වෙන්නේ. විශ්ව ආකර්ෂණ නීතියට අනුව ඔයාට ආකර්ෂණය වෙන්නේ ඔයා ඉල්ලන දේ නෙවෙයි. ඇත්තටම ඔයාට ආකර්ෂණීය වෙන්නේ ඔයාගේ ඇතුළත තියෙන ඒ හැඟීම. ඔයා විශ්වයෙන් ඉල්ලන තාක්කල්, සොයන තාක්කල් ඔයා ඉන්නේ හිඟකම කියන සංඛ්‍යාතේ. ඉතින් එහෙම වුණාම වෙන්නේ ඔයාට තව තවත් ඒ දේ සොයන්නට සිදුවෙනවා මිසක් ඔයාට ඒ දේ ලැබෙන අවස්ථා උදා වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අද අපිට විශ්වයෙන් දීපු පණිවිඩයෙන් කියන්නේ සෙවීම නතර කර විඳීම ආරම්භ කරන්න කියලා. හරි, අපි දැන් බලමු මොකක්ද මේ විඳීම ආරම්භ කරන්න කියන්නේ කියලා. විශ්වය අපිට කියන මේ විඳීම කියන රහස තුල තියෙන්නේ පූර්ණත්වය කියන දේ. ඒ කියන්නේ මේකෙන් අදහස් කරන්නේ ඔබට අවශ්‍ය දේවල් දැනටමත් ලැබී ඇතැයි සිතලා ඒ සතුට දැන්මම අත්විඳීම. ඔයාට මේ විදියට යම් දෙයක් ලැබුණට පස්සේ ඔයාට දැනෙන සතුට, තෘප්තිය, නිදහස ඔයා දැන්මම අත්විඳිනවා කියන්නේ ඒ තුලින් වෙන්නේ ඔයාගේ ශක්තිය, ඔයාගේ එනර්ජි එක වෙනස් වෙනවා මේ හරහා. එවිට ඔබ පත්වෙන්නේ ලැබී ඇති abundance කියන තත්වයට. සමාන දේ සමාන දෙයට ආකර්ෂණය වෙනවා කියන නීතියට අනුව ඔබ සොයන දේ ඔබ වෙතට
ගලාගෙන එන්න පටන් ගන්නේ අන්න ඒ විදියට. හරි, දැන් මං ඔයාලට කියන්නම් අපි මේ ඕනවට වඩා දෙයක් හොයන්න ගියොත් ඕනවට වඩා විශ්වයෙන් දෙයක් ගැන ඉල්ලීම් කරොත් ඇයි අපෙන් ඒ දේ ඈත් වෙන්නේ කියන දෙයට හේතුව මම දැන් ඔයාලට පැහැදිලි කරන්නම්. ඔබ යමක් පසුපස හඹා යනකොට සිද්ධ වෙන්නේ ඔයාගේ සිතේ ඒ පිළිබඳ ආතතියක් සහ බියක් ඇති වෙන එක. මොකද එහෙම වෙන්නේ මේ දේ මට නොලැබෙයිද කියන සිතුවිල්ල ඔයාගේ සිතේ පිටුපසින් තියෙන නිසා. ඉතින් ඔබ තුළ ඇතිවන මේ සැකය, ආතතිය, බය විශ්ව ආකර්ෂණ නීතියට අනුව ප්‍රතිරෝධයක් ලෙස තමයි ක්‍රියා කරන්නේ. හරියට ඔබ සමනලයක් පසුපස එළවනවා වගේ. ඔයා ඒ සමනලයා පිටුපස දුවගෙන යන තරමට, හඹාගෙන යන තරමට ඒ සමනලයා තව දුරටත් ඈතට පියාඹගෙන යනවා. නමුත් ඔයා ඔය එළවන එක නතර කරලා ඔයා පැත්තකට වෙලා වාඩි වෙලා සිටියොත් ඒ කියන්නේ අර විශ්වය කිව්වා වගේ ඔයා විඳීම ආරම්භ කරොත් ඒ සමනලයා ඔයාගේ උරහිස මතටම ඇවිල්ලා වහන්න ඉඩ තියෙනවා. ඉතින් අපිට මේ විශ්වය සෙවීම නතර කරන්න කියලා කියන්නේ ඔබ එයට දරන උත්සාහය නතර කරන්න කියන එක නෙවෙයි. ඔබ තුල ඒ දේ පිළිබඳ යම් අඩුවක් තියෙනවා කියන හැඟීම අපෙන් ඈත් කරගන්න කියන දේ. විඳීම කියලා කියන්නේ ඔයාට අවශ්‍ය ඉලක්කය දැනටමත් ලැබී ඇති බවට විශ්වාසය තියලා වර්තමාන මොහොතේ සතුටින් ජීවත් වීම. ඉතින් අද දවසේ විශ්වයෙන් ඔයාට දීපු මේ පණිවිඩය අනුව ඔයා මේ විශ්ව ආකර්ෂණ නීතියට අනුව ඔයා යමක් ඉල්ලන්න ඕනේ කොහොමද කියලා අපි ප්‍රායෝගික උදාහරණයක් අරගෙන බලමු. හිතමු අපිට මේ මාසයේ අවසාන වීමට පෙර ඕන වෙනවා රුපියල් ලක්ෂ 5ක්. අපි දැන් එක වෙලාවක් තෝරගෙන ඒ වෙලාවේ ඉතාමත් විශ්වාසයෙන් කියනවා විශ්වයට කියනවා මේ මාස අවසන් වීමට පෙර මට රුපියල් ලක්ෂ 5ක් ලැබුණා, විශ්වයට ස්තුතියි. ඉන් පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාට අවශ්‍ය ඒ මුදල් ලැබුණහම ඔයාට දැනෙන සතුට, තෘප්තිය ඒ මොහොතේම විනාඩි 2-3ක් විතර ඇස් දෙක වහගෙන හොඳින් අත්විඳින එක. ඉන් පස්සේ ඒ මොහොතේම ඔයා ඒ සිතුවිල්ලෙන් බැහැර වෙන්න ඕනේ. ඒ සිතුවිල්ල අත්හරින්න ඕනේ. එය මට ලැබුණා කියන විශ්වාසයෙන්. ඉතින් ඉන් පස්සේ ඔයාට දැනට ලැබිලා තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙමින් ඔයාගේ වර්තමාන මොහොතේ ඊටාම සතුටින් ජීවත් වෙන්න. අන්න ඒ විදියට හරියටම ක්‍රියා කළොත් ඔයාට විශ්වයෙන් ඊටාම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වේවි. ඉතින් අද දවසේ විශ්වයෙන් ඔයාට එවපු මේ පණිවිඩය ඔයාගේ ජීවිතයට හරියටම තේරුම් අරගෙන එකතු කරගත්තොත් ඔයාගේ ජීවිතේ ඊටාම සාර්ථක කරගන්න, ඔයාට අවශ්‍ය දේවල් ඊටාම පහසුවෙන් ආකර්ෂණය කරගන්න පුළුවන් වේවි. ඉතින් තව දුරටත් මේ වගේ පණිවිඩ හරහා, මේ වගේ රහස් හරහා ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න කැමති නම් මේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න, ඔයාගේ අදහස් comment කරන්න. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි. මේ වීඩියෝ එක අවසාන වෙනකන් සම්බන්ධ වෙලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. විශ්වයේ ආශිර්වාදය ඔයාලා හැමෝටම ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ The Voice of the Universe.